ඔයා මිට කලින් අහලා තියෙනවද සෑහෙන අద్భుත විදිහට මිය ගියපු කඳුනගින්න 9 දෙනෙකුගේ කතාවක්? මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ 1959 පෙබරවාරි 1 සහ 2 අතර රුසියාවේ උතුරු යුරල් කඳුකරයේදී. ඊගොර් ඩයට්ලෝව්ගේ නායකත්වයෙන් යුරල් පොලිටෙක්නිකල් ආයතනයේ පළපුරුදු කඳුනගීමේ කණ්ඩායම පහෝදා උදේම මේ කන්ද තරණය කරන්න හිතාගෙන රාත්‍රියේ මෙතන නවත්තන් ගන්නවා. ඒ වුණත් මේ කිසිම කෙනෙකුට මේ කන්ද තරණය කරන්න හැකියාවක් නම් ලැබෙන්නේ නැහැ. ඔතනින් දවස් කීපයකට පස්සේ මෙයාලව හොයාගෙන එන කලවා ගැනීමේ කණ්ඩායමට මේ අයගේ ටෙන්ට් එක හොයාගන්න පුළුවන් වෙනවා වගේම මෙයාලා එදා රාත්‍රියේ මොකක් මාරි සිද්ධියක් නිසා ටෙන්ට් එකත් කපාගෙන එළියට දුවලා තියෙනවා. මෙයාලා මේකට බය කොච්චර දුර ගිහින් තියෙනවද කිව්වොත් මෙයාලගේ සිරුරු හම්බ වෙලා තියෙන්නේ කිලෝමීටර 1-2ක් අතර දුරක තිබිලා. මේ ගැන සෝවියට් බලධාරීන් විසින් සිද්ධ කරපු පරීක්ෂණවලට අනුව මේ අයගෙන් 6 දෙනෙක් හයිපොතර්මියාම නිසා මිය ගිහින් තියෙනවා වගේම අනෙක් 3 දෙනා දරුණු ශාරීරික කම්පනයක් නිසා මිය ගිහින් තියෙනවා. කොහොම වුණත් මේ මල සිරුරු වලින් 4ක්ම හොයාගෙන තියෙන්නේත් මේ හරිය තිබුණ ඇලපාරක් ළඟින්. ඒ වගේම මල සිරුරු දෙකක S2 සහ තවත් කෙනෙක්ගේ දිව වගේම 4 වෙනි කෙනාගේ ඇහිබිමත් තිබිලා නැහැ. කොහොම වුණත් මේ කතාව වෙනස්ම පැත්තකට හැරෙන්නේ පරීක්ෂණ වලින් මේ අයගේ ශරීරවල විකිරණ අඩංගු වෙනවා කියලා තහවුරු වෙනවත් එක්ක. මේ හේතුවත් එක්ක මිනිසුන් අතර මේ මරණයන් ගැන විවිධ විදිහේ අදහස් පළ වෙන්න පටන් ගන්නවා. සමහරු කියන්නේ මේක පිටසක් වල ජීවීන්ගෙන් එල්ල වුණු ප්‍රහාරයක් වෙන්න පුළුවන් වගේම තවත් සමහරු කියන්නේ මේක හමුදාව විසින් සිද්ධ කරපු න්‍යෂ්ටික පරීක්ෂණයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.